හරි අපි ඊළඟ කතාවට යමු. හරි. සමන් ඉදිරිසිංහ සර්. සමන් සර් කියන්නේ මම දුරින් ඉඳලා දේවල් දැකපු ඉගෙනගත්ත සර් කෙනෙක්. සමන් සර්ගේ ටියුෂන් එක යන විදිහ හරිම ලස්සනයි. සහ සමන් සර් කියන්නේ ડોක්ටර් කෙනෙක්නේ. වෘත්තීන්. ඒකට සමන් සර් කෙමිස්ට්‍රි තමයි උගන්වන්නේ. ඒතකොට කෙමිස්ට්‍රි ක්ලාස් එකේ ලස්සනට සමන් සර් උගන්වන විදිහ ගැන මගේ යාළුවෝ කතා කරලා තියෙනවා. හරි ලස්සනට උගන්වනවා සමන් සර් මෙහෙමයි කියලා. ඒ වගේම තමයි සමන් සර් හරි ලස්සන වැඩක් කරා ඒ දවස්වල නුවරට අලුත් දෙයක්. මමත් ඒ ලෙවල් වලට ක්ලාස් යන පටන් අරගෙන අපි යනකොට දැන් අපේ ඇඩ්‍රසස් වලට එහෙම මේ එනවනේ ගෙදරට එනවා ඉස්කෝල ළඟ බෙදනවා එක එක පොත් දෙනවා ඔහොම එන්නේ. එනකොට සමන් සර්ගෙන් ආවේ CD එකක්. සමන් ඉදිරිසිංහ කියලා මේව ගාලා මේ CD එකක් ආවේ. දැන් අනිත් අය ඔක්කොම පොතක් කියනවා සමන් සර් CD එකක් කියවලා තිබ්බා. CD එක දැන් ප්ලේ කරලා වාන්න බෑ. මේ PC එකට හරි නැත්නම් DVD player එකට හරි දාලා ප්ලේ කරලා බලපුවාම තමයි විස්තරේ තියෙන්නේ. මෙහෙම පන්ති වල ගන්න ඒවා ගුරුවරයා ගැන වෛද්‍යවරයෙක් මෙහෙම ක්ලාස් වල රිසර්ච් තියෙනවා එහෙම කියලා එයා ලස්සනට ස්ටෝරි ටෙලිං එක හදලා තියෙනවා. අපිත් ඒ දවස්වල ඉඳලා ස්ටෝරි ටෙලිං වලට ආස නිසා මට ඒක මාරේද සෙට් වුණා. ඊට පස්සේ සමන්ස් දන්නවද දන්නේ නැහැ. මට ඒ හින්දා හිතුණා මම ආර්ට් කරන්න ඕනේ නැහැ. මම යනවා මොනවාද සයන්ස් කරන්න. ඒ නිසා තමයි ගියේ ඇත්තටම. දවස් දෙකක් විතර වගේ හිටියා. මගේ ඇඟේ කෙමිස්ට්‍රි තිබ්බේ නැහැ. ඒ නිසා තමයි ඉතින් මේ මම හිතන්නේ මට ඒක හරිය ගියේ නැහැ. එහෙම ඊට පස්සේ මම ආයෙත් මේ සබ්ජෙක්ට්ස් මාරු කරා. මට ඒක හරිය ගියේ නැති නිසා. හැබැයි ඒක හරි ලස්සන වැඩක්. මේ ඒක නිසා මම තෝරගත්තා සමස්තගේ ඇතුළේ ලස්සන ක්‍රියේටිව් මනුස්සයෙක් ඉන්නවා මේ කියලා මට හිතුණා. සහ ඩීසන් විදිහට ලස්සනට මේ ටියුෂන් එක කරගෙන යනවා කියලා මම දකිනවා. ඒ නිසා මට අනුව මම දකිනවා. ඉතින් ඒ නිසා මම සමන් සර් මේ වෙලාවේ තෝරගන්නවා මේ මගේ මේ වැඩේ ආදරණීය චරිතයක් විදිහට.